නුරාන් කියන්නේ මහා ජරාම චරිතයක්. එයාට ඕනේ හැමෝගෙම පලිගන්න. නුරාන්ට කෙවින් එක්ක තියෙන්නේ පුදුම තරහක්. නුරාන්ට ඕනේ කෙවින්ගේ බොරුව ජයනාත්ට ඔප්පු කරලා කෙවින්ගේ නිම්නාවිගේ සම්බන්ධය කඩලා දාන්න. ඒ නිසා තමයි කෙවින්ගේ ෆොටෝස් ජයනාත්ට ලැබෙන්න සැලසුවේ. ඒත් නුරාන්ගේ ප්ලෑන් එක වරදිනවා. කෙවින් ලස්සනට මෙතනින් බේරෙනවා. ෆොන්සේකත් කලින්ම ජයනාත්ත කියලා තිබුණේ ෆොන්සේකා ෆැමිලි එක විනාශ කරන්න බොරු ප්‍රචාරයක් යනවා කියලා. ඉතින් ජයනාත් මේ ෆොටෝස් විශ්වාස කරන්නේ නැහැ. කොහොම හරි කෙවින්ට නුරාන්ගේ ප්ලෑන් එකෙන් ගැලවෙන්න පුළුවන් වෙනවා. ඒත් කෙවින්ට හැමදාම මේ බොරුව ජයනාත්ගෙන් හංගගෙන ඉන්න බෑ. ඒ වගේම නිම්නාවිට හැමදාම බොරු කියන්නත් බෑ. ඉතින් ඉස්සරහට කෙවින් මේ හැමෝටම ඇත්ත කියනවා. මුලින් නිම්නාවි වගේම ජයනාත් කෙවින්ට සමාව නොදුන්නත් කෙවින් මේ හැමෝටම තේරුම් කරනවා කෙවින් මෙහෙම කළේ නිම්නාවිව තිබෙන ආදරේ නිසා කියලා. ඒ වගේම ෆොන්සේකත් ජයනාත්ට වගේම නිම්නාවිට තේරුම් කරලා දෙනවා කෙවින්ගේ අතේ වැරැද්දක් නැහැ කියලා. ඒ වගේම මේ සම්බන්ධයට තමන්ගේ විරුද්ධත්වයක් නැහැ කියලා ෆොන්සේක කියනවා. ඉතින් ඉස්සරහට කතාවේ ලස්සනම කොටස් කිහිපයක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.